ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මිනිස් පැවැත්මේ තියෙන ලොකුම අභිරහසක් තමයි මනසයි ශරීරය අතර තියෙන සම්බන්ධය. හැබැයි අපි අද කතා කරන්න යන්නේ ඒකෙත් තවත් ගැඹුරු පැත්තක් ගැන. අපේ මේ ඇසට පේන අතට අහුවෙන ශරීරයේතම බැඳිලා තියෙන. ඒත් ඊට වඩා අතිශයින්ම සියුම් තවත් ශරීරයක් පිළිබඳ අදහසක් ගැන. ඔව් ඒක ඇත්තටම හරින කුතුහලය දනවන සංකල්පයක්. මොකද සාමාන්‍යයෙන් අපිට මේක අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් සමහර වෙලාවට හිතන්නකෝ ශල්‍ය කර්මයක් අතරතුර දරුණු අනතුරකදී එහෙම නැත්නම් ගැඹුරු භාවනාවකදී සමහරු ශරීරයෙන් පිටත අත්දැකීම් ලැබෙනවා. තමන්ගේ ශරීරයට උඩින් දැන් තමන් දිහාම බලාගෙන ඉන්නවා වගේ හැඟීම. හරියටම. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා මේ කියන සියුම් ශරීරය ඒ වෙලාවට අපේ භෞතික ශරීරයෙන් මොහොතකට ගැලවෙනවද කියලා. බටහිර ලෝකෙත් මේකට ඇස්ට්‍රල් බොඩි වගේ නම් දීලා තිනවා. ඒ පෙරදිග දර්ශනවල මේ ගැන තියෙන විග්‍රහය ඊට වඩා ගොඩක් පැරණියයි වගේම සංකීර්ණයි නේද? අද අපි අවධානය යොමු කරන්නේ මේ පැත්තට. වේදාන්ත, යෝග, බුද්ධදහම වගේ දර්ශන මනුෂ්‍ය පැවැත්ම කියන්නේ මස්ලේ ගොඩකට වඩා එහා ගෙදයක් කියලා සියවස් ගානක ඉඳන් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපේ අද මෙහියුම තමයි මේ විවිධ දර්ශනවල එන ගැඹුරු අදහස් සරලව විග්‍රහ කරගන්න එක. හරියටම හරි. අපේ වේදාන්ත දර්ශනෙන් පටන් ගත්තොත් එතනදී මේ සංකල්පය හරිම ක්‍රමානුකූලව පැහැදිලි කරනවා. ඒගොල්ලෝ කියන්නේ මනුෂ්‍ය ශරීරය කියන්නේ එකක් නෙවෙයි ආවරණ පහකින් සැදුම්ලත් දෙයක් කියලා. මේවට තමයි පංචකෝෂ කියන්නේ. පංචකෝෂ. ඒ කියන්නේ අර ලූණු ගෙඩියක වගේ එක ඇතුලේ එක තියෙන ස්තර පහක් වගේ දෙයක්ද? ඒක හොඳ උපමාවක්. ඒත් ඇත්තටම ඒක ඊට වඩා ටිකක් සංකීර්ණයි. මේ කෝෂ පිහිටලා තියෙන විදිහ ගැන මත දෙකක් තියෙනවා. සමහරු කියනවා භෞතික ශරීරයේ ඇතුළට වෙන්න තමයි අනිත් සියුම් ශරීර තියෙන්නේ කියලා. තවත් අය කියනවා භෞතික ශරීරයේ වටේට තමයි මේවා පිහිටන්නේ කියලා. හැබැයි වැදගත්ම දේ තමයි මේවා වෙන් වෙලා නෙවෙයි තියෙන්නේ. හිතන්නකෝ ස්පොන්ජ් එකක් පාට දාපු වතුර උරා ගත්තම ස්පොන්ජ් එක වතුර පාට ඔක්කොම එකට පැටලිලා තියෙනවා වගේ භෞතික ශරීරයත් එක්කම අනිත් සියුම් ශරීර හතරත් එකටම පැටලිලා තමයි පවතින්නේ. එතකොට මොනවද මේ කෝෂ පහ? සරලව කිව්වොත් පළවෙනි එක තමයි අන්නමය කෝෂය. ඒ කියන්නේ අපි ගන්න ආහාර වලින් හැදුණු අපේ මේ භෞතික ශරීරය. හරි. ඊළඟට එනවා ප්‍රාණමය කෝෂය. මේක තමයි ජීව ශක්තිය, එහෙම නැත්නම් ප්‍රාණය ගලාගෙන යන ශක්ති ශරීරය. මොහොතක් මේක හරිම අපූර්ව දෙයක්. මේ වගේම අදහසක් නේද අපි පස්සේ කතා කරගෙන ඉන්න චීන තාओ දර්ශනයේ චී කියන ශක්තිය ගැනත් කියවෙන්නේ. ඒ දෙකම මූලික වශයෙන් ජීව ශක්තිය කියන එකම සංකල්පය නේද? හරියටම. ඒක තමයි මේ දර්ශනවල තියෙන පුදුම සහගත පොදු බව. නම් වෙනස් වුණාට මූලික සංකල්පය එකයි. වේදාන්තයේ ප්‍රාණය තාओ දර්ශනයේ චී විදිහට තමයි විස්තර වෙන්නේ. මේක තමයි ශාරීරිය පණ ගම්වන්න බලය. හරි. එතකොට තුන්වෙනි කෝෂය ඒක මනෝමය කෝෂය. අපේ ඇස, කන, නාසය වගේ ඉන්ද්‍රියෙන්ගෙන් ලැබෙන තොරතුරු අනුව සිතුවිලි, හැඟීම්, ආශාවන් ඇති කරන්නේ මේ ශරීරය. ඊට පස්සේ එනවා හතරවෙනි එක විඥානමය කෝෂය. තර්ක කිරීම, විචාර බුද්ධිය සහ මම කියන හැඟීම, අහංකාරය ඇති කරවන්නේ මේකෙන්. ඒ කියන්නේ අපේ පෞරුෂයේ ගැඹුරුම කොටස් තියන්නේ මේ ස්තරේ. ඔව්. අවසාන පස්වෙනි සහ සියුම්ම ශරීරය තමයි ආනන්දමය කෝෂය. නිරාමිස සතුට, සාම්‍ය, ප්‍රීතිය කියන දේවල් සම්බන්ධ වෙන්නේ මේකට. සමහරු මේක ආත්මයේ මූලික ස්වභාවය විදිහට සලකනවා. කෝෂ පහක්. මේක ටිකක් සංකීර්ණයි වගේ. තේරුම් ගන්න තවත් ක්‍රමයක් තියෙනවද? තියෙනවා. වේදාන්ත දර්ශනයේම මේක සරල කරන්න ත්‍රි ශරීර දර්ශනය කියලා තවත් වර්ගීකරණයක් ඉදිරිපත් කරනවා. ඒකෙන් මේ කෝෂ පහ ශරීර තුනකට කාණ්ඩ කරනවා. පළවෙනි එක ස්ථූල ශරීරය. ඒ කියන්නේ අපේ දල භෞතික ශරීරය. ඒකට අයිති වෙන්නේ අර අන්නමය කෝෂය. අපි අවදි වෙන්නකොට බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නේ මේකෙන්. ඔව්. දෙවෙනි එක තමයි සූක්ෂම ශරීරය. එහෙම නැත්නම් සියුම් ශරීරය. අර කලින් කිව්ව ප්‍රාණමය, මනෝමය සහ විඥානමය කියන කෝෂ තුනම එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. අපි හීන දකින්නකොට අත්දැකීම් ලබන්නේ මේ සූක්ෂම ශරීරයෙන්. ඒක ලොකු සංකල්පයක්. එතකොට වේදාන්තයට අනුව අපේ පෞරුෂයන්, මතකය, බුද්ධිය, ඒ කියන්නේ අපේ භෞතික ශරීරය ඇරුණම අපි කියලා හිතන හැමදේම මේ සූක්ෂම ශරීරයට අසුරලා තියනවා කියන එකද? හරියට මේක තමයි. වැදගත්ම දේ තමයි මරණයේදී භෞතික ශරීරයෙන් වෙන් වෙලා පුනර්භවය කරා යන්නේ මේ සූක්ෂම ශරීරය කියලා සැලකෙනවා. ඒක නිකම් ආත්මයක් නෙවෙයි. ඒක පැහැදිලි ව්‍යුහයක් තියෙන දෙයක්. එතකොට තුන්වෙනි එක.
තුන්වෙනි සහ සියුම්ම ශරීරය තමයි කාරණ ශරීරය. ආනන්දමය කෝෂය තමයි මේක නියෝජනය කරන්නේ. පුද්ගලයෙකුගේ සියලුම කර්ම බීජ ගබඩා වෙලා තියෙන්නේ මෙතන. හරිම පැහැදිලි. ඉතින් වේදාන්ත දර්ශනයෙන් අපිට මේ ශරීරවල සිතියමක් ලැබෙනවා. එතකොට ඒකට බොහොම සම්බන්ධ යෝග දර්ශනය මේ ශක්ති ශරීරයත් එක්ක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. යෝග දර්ශනයේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ අර අපි කතා කරපු ප්‍රාණමය කෝෂය. ඒ කියන්නේ ශක්ති ශරීරය ගැන යෝගිවරු කියනවා මේ ශක්ති ශරීරය ක්‍රියාත්මක වෙන්නේ පංච ප්‍රාණ වායුන්ගේ බලපෑමෙන් කියලා. ඒ කියන්නේ ශරීරයේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන ප්‍රධාන ශක්ති ප්‍රවාහ පහක්. ඒ කියන්නේ ප්‍රාණය කියන එක තැනක තියෙන දෙයක් නෙවෙයි. ඒක ශරීරය පුරාම විවිධ කාර්යයන් කරනවා. උදාහරණයක් විදිහට ප්‍රාණවායුව පෙනහළු සහ හෘදය ආශ්‍රිතව පිහිටලා ශ්වසනය පාලනය කරනවා. අපාන වායුව ශරීරයේ පහළ කොටසේ පිහිටලා මල මුත්‍රා පිට කිරීම වගේ දේවල් පාලනය කරනවා. ඒක හරිම ප්‍රායෝගික පැහැදිලි කිරීමක්. අපි ගොඩක් වෙලාවට ලොකු හුස්මක් ගන්නකොට හිතට දැනෙන සැහැල්ලුවට හේතුව සමහර විට මේ ප්‍රාණ වායුව පාලනය වීම වෙන්න ඇති. ඒක හොඳ නිරීක්ෂණයක්. ඒ වගේම සමාන වායුව නාභිය ප්‍රදේශයේ ඉඳන් ආහාර දිරවීම පාලනය කරනවා. උදාන වායුව උගුර සහ හිස ආශ්‍රිතව පිහිටලා කතනය සහ සිහිය පවත්වා ගන්න උදව් කරනවා. පස්වෙනි එක ව්‍යාන මේක මුළු ශරීරය පුරාම පැතිරිලා රුධිර සංසරණය වගේ දේවල් බලා ගන්නවා. ඉතින් යෝග දර්ශනයට අනුව ප්‍රාණායාම වගේ විශේෂ ශ්වසන අභ්‍යාස වලින් මේ වායුන්ගේ ස්වභාවය සමවර කරලා ශරීරය සහ මනස නිරෝගී කරන්න පුළුවන්. හරි. ඉතින් වේදාන්ත සහ යෝග දර්ශන දෙකෙන්ම අපිට ශරීරයේ ශක්ති පද්ධති ගැන හරිම සියුම් සිතියම් ලැබෙනවා. හැබැයි බුදුදහම සාමාන්‍යයෙන් කරුණු දිහා බලන්නේ මනෝවිද්‍යාත්මක. එහෙමත් නැත්නම් සිත මුල් කරගත් කෝණයකින්. භෞතික නොවන ශරීරයක් පිළිබඳ මේ අදහසට බුදුදහම පිවිසෙන්නේ කොහොමද? එතනත් මේ වගේ ශක්ති ස්තර ගැන කතා කරනවද? නැත්නම් ඒ ප්‍රවේශය සම්පූර්ණයෙන්ම වෙනස්ද? ඒ ප්‍රවේශය ගොඩක් වෙනස්. බුදුදහමේ විග්‍රහය හරිම ප්‍රායෝගිකයි. සාමාන්‍ය ඵල සූත්‍රය වගේ ත්‍රිපිටක ග්‍රන්ථවල විස්තර වෙනවා හතරවන ධානයේ වගේ ගැඹුරු සමාධි මට්ටමකටපත් වුණු කෙනෙකුට තමන්ගේ සිතේ බලයෙන්ම මේ භෞතික ශරීරයෙන් තවත් ශරීරයක් මවා ගන්න පුළුවන් කියලා. ඊකට තමයි මනෝමය කාය කියන්නේ. චිකරණ උපමා ගැන කියවලා තියෙනවා. කොපුවෙන් කඩුව ගන්නවා වගේ උපමාවක් තියෙනව නේද? සියුම් දෙයක් ඒකේ දල ආවරණයෙන් වෙන් කරනවා කියන අදහස. ඒකෙන් නියමටම එනවා. හරියටම. ඒක එක උපමාවක්. තව උපමා දෙකක් තියෙනවා. එකක් තමයි මුදු තනකොළයකින් ඒකේ මැද කොටස පරිස්සමට ඇදලා එළියට ගන්නවා වගේ භෞතික ශරීරයේ මනෝමය කාය වෙන් කරගන්න පුළුවන් කියන එක. අනික සර්පෙක් හැවාරිනවා වගේ. මේ උපමා තුරින්ම කියවෙන්නේ හානියක් නැතුව සියුම් දෙයක් දල දෙකකින් වෙන් කිරීමක් ගැන. ඒ කියන්නේ මේ මනෝමය කායටත් රූපමය ස්වභාවයක්, ඒ කියන්නේ සියලු අංගපසංග වලින් යුක්ත බවක් තියෙනවා. හැබැයි පියවි ඇසට නොපෙනෙන තරම් සියුම්. ඔව්. ඒ වගේම පුනර්භවය ගැන කතා කරද්දී බුදුදහමේ ගන්ධබ්බ කියලා තවත් වැදගත් සංකල්පයක් ගැන කියවෙනවා. ඒ තමයි මරණයත් ඊළඟ උත්පත්තියත් අතර පවතින සියුම් ශක්ති ස්තරය. මේක මූලික වශයෙන් තණ්හාවෙන් තමයි පෝෂණය වෙන්නේ. මරණයේදී මේ සියුම් ශරීරය භෞතික කූඩුවේ නිදහස් වෙලා කර්ම ශක්තියට අනුව නව උපතක් හොයාගෙන යනවා. හැබැයි මෙතනදී ගොඩක් අය වරදවා තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නේද? මේ ගන්ධබ්බ කියන්නේ වේදාන්ත දර්ශනය වගේ ස්ථිර ආත්මයක් කියන එක. බුදුදහමේ ඒක පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා නේද? ඒක ඊටාම වැදගත් කරුණක්. බුදුදහමේදී මේක කවදාවත් ස්ථිර නොවෙනස් වෙන ආත්මයක් විදියට සලකන්නේ නැහැ. ආත්මයක පැවැත්මත් නොපැවැත්මත් කියන අන්ත දෙකම ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙලුවට මේක තේරුම් ගන්න ඕනේ හේතුඵල දහමට අනුව අඛණ්ඩව ගලාගෙන යන භවයක ස්වභාවයක් විදියක. ඒ කියන්නේ එකක් නැති වෙලා තව එකක් හට ගන්නා ක්‍රියාවලියක්. මරණින් මතු භවයක් කරා කර්ම ශක්තිය අරගෙන යන වාහකයක් පිළිබඳ අදහස අනිත් දර්ශනවලත් තියෙනවද? අපි ජෛන දර්ශනය දිහා බැලුවොත් අනිවාර්යයෙන්ම ජෛන දර්ශනයට අනුවත් සෑම ජීවියෙකුටම ශරීර කීපයක් තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා මරණයේදී පවා ආත්මයත් එක්ක යන ශරීර වර්ග තියෙනවා කියලා. ඒ අතරින් ශරීර දෙකක් විශේෂයි. එකක් තමයි තෛජස ශරීරය. ඒ කියන්නේ ගිනිමිය ශරීරය. ශරීරයේ තාපය සහ ආහාර දිරවීමට අවශ්‍ය ශක්තිය සපයන්නේ මේකෙන්. මරණයේදී උනත් මේක ආත්මෙන් වෙන් වෙන්නේ නැහැ. එතකොට අනිත් එක තමයි
කාර්මණ ශරීරය. මේක කර්ම පරමාණු වලින් හැදුණු සියුම් ශරීරය. ආත්මය වටා බැඳිලා තියෙන මේ ශරීරය තමයි මරණින් මතු පුනර්භවය තීරණය කරන ප්‍රධාන සාධකය. නිවන ලබනකොට ඒ කියන සියලු කර්මක්ෂය වුණාම විතරයි මේ ශරීරය විනාශ වෙන්නේ. බුදුදහමේ ගන්ධබ්බ සංකල්පයට යම් සමානකමක් මෙතන තියෙනවා. ඔව් යම් සමානකමක් තියෙනවා. ඒක ඇත්ත. දැන් අපි සම්පූර්ණයෙන්ම වෙනස් සංස්කෘතික පසුබිමකට යමු. චීන තාවෝ දර්ශනය. ඒගොල්ලන්ගේ අරමුණ මේ සියුම් ශරීරයේ තේරුම් ගන්න එක විතරක් නෙවෙයි ඒක පිරිපහදු කරලා අමරණීය ශරීරයක් හදාගන්න එක කියලාත් කියනව නේද? ඔව් තාවෝ දර්ශනීය අරමුණ ඒකයි. ඒගොල්ලෝ මනුෂ්‍ය පැවැත්මේ ශක්ති මට්ටම් 3ක් ගැන කතා කරනවා. ඒවට කියන්නේ ත්‍රිවිධ නිධාන. එම් නැත්නම් 3 treasures කියලා. නිධාන 3ක්. ඒ මොනවද? ජින්, චී සහ ෂෙන්. ජින් කියන්නේ අපේ මූලික ශක්තිය, ශරීරයේ භෞතික පදනම. ඒක අපේ වකුගඩුවල ගබඩා වෙලා තියෙනවා කියලා ඕනන් විශ්වාස කරනවා. චී කියන්නේ අපි කලිනුත් කතා කරපු ජීව බලය. මුළු ශරීරය පුරාම බලා යන ශක්තිය. ෂෙන් කියන්නේ විඥානය හෝ ආධ්‍යාත්මික ශක්තිය. බුද්ධිය සහ පැහැදිලි බව පවත්වා ගන්න ඒකෙන්. ඔව්. මේ තුන එකට ක්‍රියා කරන විදිහ තේරුම් ගන්න සරල ක්‍රමයක් තියෙනවද? තියෙනවා. තාවෝ දර්ශනයේ හරිම ලස්සන පහනක උපමාවක් පාවිච්චි කරනවා. හිතන්න පහනේ තියෙන තෙල් තමයි ජීන්. ඒක තමයි මූලික ඉන්ධනය. ඒ තෙල් වලින් ඇවිලෙන දැල්ල තමයි චී. ඒක තමයි ක්‍රියාකාරී ශක්තිය. ඒ දැල්ලෙන් නිකුත් වෙන ආලෝකය තමයි ෂෙන්. ඒ කියන්නේ විඥාණය. තෙල් නැතුව දැල්ලක් නැහැ, දැල්ලක් නැතුව ආලෝකයක් නැහැ. හරිම අපූරුයි. අපි දැන් දර්ශන කීපයක් ගැනම කතා කරා. මේ කතාබහ දිහා ආපහු හැරිලා බලද්දී එකිනෙකට සම්බන්ධයක් නැති මේ දර්ශන පද්ධතිය එකම වගේ අදහස් වලට ඇවිල්ලා තියෙන එක පුදුම සහගතයි. අනිවාර්යෙන්ම. ඒක තමයි මේ විශ්ේ තියෙන ගැඹුරුම දේ. අපි දැක්කා පෙරදිග දර්ශන බොහොම එකම මිනිස් ශරීරයෙන් එහාට ගිය සියුම් ශරීරයක් ඒවලත්තම් මනෝකාය ගැන විස්තර වෙනවා. නම් සහ විස්තර කරන විදිහවල වෙනස්කම් තිබුණට මූලික අදහස් අතර ලොකු පොදු බවක් තියෙනවා. අපි කතාබහ අතරතුරේදීම දැක්කා වේදාන්තයේ ප්‍රාණමය කෝෂය සහ තාවෝ දර්ශනයේ චී ශක්තිය කියන්නේ එකම වගේ සංකල්ප දෙකක් කියලා. ඔව්. ඒ වගේම පුනර්භවය සහ කර්මයත් එක්ක සම්බන්ධ වෙන සියුම් ශරීරයක් ගැන අදහස. බුදුදහමේ ගන්ධබ්බ, ජෛන දර්ශනයේ කාර්මණ ශරීරය වගේ මේ දර්ශන බොහෝම එකට පොදුයි. මේ හැම එකකින්ම කියවෙන්නේ අපේ පැවැත්ම කියන එක මේ භෞතික ශරීරයේ මියගිය සැනින් සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ නෑ කියන එක. යම්කිසි සියුම් ශක්ති රටාවක් ඉතිරි වෙනවා. ඒ කියන්නේ මේක හුදෙක් එක දර්ශනයකින් කිව්ව දෙයක් නෙමෙයි. විවිධ සංස්කෘතීන් විවිධ කාලවකවානුවලදී එකම අභ්‍යන්තර යථාර්ථයක් විවිධ භාෂාවලින් විස්තර කරන්න උත්සාහ කරා වගේ දෙයක්. ඒ නිසා සියුම් ශරීරය පිළිබඳ සංකල්පේ තවත් හුදු හිතලුවක් කියලා බැහැර කරන්න බැරි තරමට කරුණු වලින් පෝෂණය වෙලා තියෙනවා. ඒක ඇත්ත. එහෙනම් අද දවසේ අපි පෙරදිග දර්ශන කිහිපයක් ඔස්සේ මේ මනෝකාය එහෙම නැත්නම් සියුම් ශරීරය පිළිබඳ අදහස ගැන ගැඹුරින් විමසා බැලුවා. වේදාන්තයේ පංචකෝෂ, යෝග දර්ශනයේ ප්‍රාණවායු, බුදුදහමේ මනෝමය කාය සහ තාවෝ දර්ශනයේ අමරණීය ශරීරය වගේ විවිධ සංකල්ප හරහා එකම මූලික අදහසක් විවිධ කෝණවලින් විස්තර වෙලා තියෙන විදිය අපි දැක්කා. ඔව්. මේ කතාබහ අවසානයේ අපිට වැදගත් ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. අපි අද කතා කරපු මේ සියුම් ශරීරය එහෙම නැත්නම් මනෝකය හුදෙක් දැනුම පිනිස විතරක් තියෙන දාර්ශනික සංකල්පයක් විතරද? නැතිනම් යෝග සහ තව දර්ශනවල ඉඟි කරනවා වගේ අපිට මේක හිතා තමාම පාලනය කරන්න එහෙම නැත්නම් යම්කිසි ප්‍රයෝජනයක් සඳහා භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙන පුළුවන්ද? ඒ ප්‍රශ්නය ගැන මෙනෙහි කරන්න ඉඩ තියලා අපි අදට නතර කරමු.